වෙල්කම් කියලා පිළිගන්නවා වීඩියෝ එකට. මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ 2020 O level maths paper එකේ පළවෙනි paper එකේ B part එකේ ආපු හතරවෙනි ව්‍යුහගත රචනා ගාන. මේ ගාන අහලා තියෙන්නේ සම්භාවිතාව කියන පාඩමේ කොටුදල් ක්‍රමයයි රුක් සටහන් කියන කොටස් ටික එකට එකතු කරලා මේ වීඩියෝ එකෙන් බලමු මේ ගාන හදන්නේ කොහොමද, ඒ වගේම කොටස් වල ලකුණු වෙනලා තියෙන්නේ කොහොමද කියලා. මුලින්ම ගාන මේ part එක අහලා තියෙන කොටුදල් ක්‍රමය. ඒක බලමු. ළමයින් සඳහා වූ සාදයකදී බෑගයක් තුළ වූ බෝල අතරින් අහඹු ලෙස එක් බෝලයක් ඉවතට ගෙන ඒක ආපසු නොදමා එන්න එක හොඳට මතක තියාගන්න. තවත් බෝලයක් අහඹු ලෙස ඉවතට ගැනීමේ ක්‍රීඩාවක් විය. බෑගය තුළ සරසම රතු පාට බෝල දෙකක් R1 R2 නිල් පාට බෝලයක් B කහ පාට බෝලයක් Y සහ කොළ පාට බෝලයක් G විය. මෙතෙන්දි කරන්නේ මල්ලක බෝල තියෙනවා එකක් ඉවතට ගන්නවා ඊට පස්සේ ඒක ආපහු දාන්නේ නැහැ. ඔන්න ඔය වගේ සීන් එකක් කියන්නේ. ඉහත ක්‍රීඩාවට අදාළ නියැදී අවකාශය කතිර සලකුණු යොදා ගැනීමෙන් කොටුදැල මත ලකුණු කරන්න. එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මුලින්ම හිතන්න R1 බෝල එළියට ගත්තා කියලා නිකන් උදාහරණයකට. නම් මෙන්න මේ බෝලේ R1. නම් දැන් ඇතුලේ R1 බෝලයක් නැහැ නේද? එහෙනම් පළමු ගැනීමේදී R1 බෝල එළියට ගත්තා නම් දෙවෙනි ගැනීමට R1 බෝලයක් නැහැ නේද? එහෙනම් R1 කියන අවස්ථාව ලකුණු වෙන්න බෑ. ඒ වගේමයි R2 කියන බෝල එළියට ගත්තොත් එහෙම R2 අවස්ථාවක් එන්න බෑ. ඒ වගේම නිල් පාට බෝල එළියට ගත්තා නම් දෙවන ගැනීමට නිල් පාට බෝලයක් තියෙන්න බෑ. කහ පාට බෝලයක් ගත්තා නම් කහ පාට බෝලයක් දෙවන ගැනීමට තියෙන්න බෑ. කොළ පාට බෝලයක් ගත්තා නම් දෙවන ගැනීමට කොළ පාට බෝලයක් තියෙන්න බෑ. එහෙනම් මේ අවස්ථා ටික නැතුව ඉදිරි සේරම අවස්ථා එනවා. එහෙනම් ඔන්න ඔය විදිහට රෝම ඉලක්කම් එක සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊළඟ රෝම ඉලක්කම් දෙකේ කියනවා ක්‍රීඩාවෙන් ජය ගැනීමට නම් පළමුව නිල් බෝලයක් හෝ කහ බෝලයක් ඉවතටගෙන ඉන්පසුව රතු බෝලයක් ඉවතට ගත යුතු වේ. එහෙනම් පළමු ගැනීමේදී නිල් හරි කහ හරි ගන්න ඕනේ. ඊළඟට දෙවන ගැනීම රතු වෙන්න ඕනේ. ඒ කියන්නේ R1 හෝ R2 වෙන්න ඕනේ. ළමයෙකු ක්‍රීඩාවෙන් ජය ගන්නා සිද්ධිය කොටුදැලේ වටකොට දක්වා එහි සම්භාවිතාව සොයන්න. එහෙනම් පළමු ගැනීම සලකද්දී අනිවාර්යයෙන්ම නිල් හෝ කහ වෙන්න ඕනේ. කියන්නේ මෙන්න මේ දෙකනේ. එහෙනම් මෙන්න මේ අතර තමයි අවස්ථා තියෙන්නේ. ඊළඟට දෙවන ගැනීමේ R1 හෝ R2 වෙන්න ඕනේ. කියන්නේ R1 R2. එහෙනම් මෙන්න මේ අවස්ථා හතරනේ දෙන්නේ. එහෙනම් මේක වට කරලා පෙන්නන්න ඕනේ. ඊළඟට මේකේ සම්භාවිතාව අහනවා. ඔක්කොම අවස්ථා තියෙනවා 1 2 3 4 5යි 1 2 3 4 5යි 5 5 25යි. හැබැයි මෙන්න මේ මැද අවස්ථා පහ නෑනේ. එහෙනම් 25න් 5ක් අඩුනහම 20යි. මේ කියපු සිද්ධියට අදාළ වෙන්නේ අවස්ථා 4යි. එහෙනම් 20න් 4යි. මේක ඕනනම් 4ෙන් සුළු කරන්න පුළුවන්. 4ට 4 ඒවා 1යි. 20ට 4 ඒවා 5යි. මේ කැමති දෙයකට තියන්න පුළුවන්. මෙහෙම තිබ්බත් ප්‍රශ්නයක් නෑ. එහෙනම් හතරවෙනි ගානේ A කොටස සම්පූර්ණ කරගත්තා. දැන් යම් B කොටසට. B කොටස අහලා තියෙන්නේ රුක් සටහන් වලින්. ගාන කියවගමු. කර්මාන්ත ශාලාවක එක්තරා ක්‍රීඩා භාණ්ඩ වර්ගයක් නිපදවීම සඳහා A හා B නම් යන්ත්‍ර දෙකක් භාවිතා කරයි. ඒ යන්ත්‍රයේ මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් 5න් 2ක් නිපදවන අතර මෙතන භාග සම්බන්ධ වෙනවනේ. ඔයාලට භාග පාඩම් බැයි නම් මෙතනත් පොඩි අවුල් යන්න පුළුවන්. මෙතන මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාව තමයි ඒකකය වෙන්නේ. සම්පූර්ණ 1. මුළු ක්‍රීඩා භාණ්ඩ සංඛ්‍යාවෙන් 5න් 2ක් නිපදවන අතර ඉතිරි සියල්ල B යන්ත්‍රයේ නිපදවයි. ඒ යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාව 16න් 1ක් වන අතර B යන්ත්‍රයෙන් නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාව 36න් 1කි. රෝම ඉලක්කම් 1 කියනවා ඉහත තොරතුරු භාවිතයෙන් පහත දී ඇති අසම්පූර්ණ රුක් සටහන දීර්ඝ කර අදාළ සම්භාවිතා හේ ඇතුළත් කරන්න. මෙතන 5න් 2යි කියලා දීලා තියෙනවා. ඒක ගානෙම දීලා තියෙනවා. එහෙනම් ඉතිරි ප්‍රමාණය නිපදවන B යන්ත්‍රයනේ. එහෙනම් සම්පූර්ණ ඒකක 1යි එකෙන් 5න් 2ක් අඩු වෙන්න ඕනේ. එහෙනම් පොදු හරේ 5 ගත්තාම මෙතන 5 අඩු කිරීම 2 ඒ කියන්නේ 5න් 3යි. එහෙනම් මෙතෙන් එන්න ඕනේ අගේ 5න් 3යි. මම මේ හැදෙන විදිය වෙනම පෙන්නුවේ මේක පෙන්වන්න අවශ්‍ය නැහැ. මේ දෙක එකතුව ගත්තාම 5න් 5ක් කියන්නේ එකක් ලැබෙනවා. හැම වෙලාවෙම රුක් සටහනක එකම සිද්ධියට අදාළ අතු වල එකතුව එකක් වෙන්න ඕනේ.
ඊළඟට කියනවා දෝෂ සහිත දෝෂ රහිත වීමනේ තියෙන්නේ. එහෙනම් ඒ යන්ත්‍රයෙන් ලැබෙන එකක් දෝෂ සහිත. අනිත් අවස්ථාව දෝෂ රහිත. දෝෂ සහිත වෙන සම්භාවිතාව 16න් 1යි. එහෙනම් දෝෂ රහිත වෙන අවස්ථාව එකෙන් අඩු වෙනවා 16න් 1ක්. ඒ කියන්නේ 16න් 15යි. ඊළඟට B යන්ත්‍රය ගත්තහම දෝෂ සහිත වෙන්න පුළුවන්. දෝෂ රහිත වෙන්න පුළුවන්. දෝෂ සහිත එකක් වීමේ සම්භාවිතාව 36න් 1යි. දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාව 36න් 35යි. එහෙනම් රෝමි ඉලක්කම් 1 සම්පූර්ණයි. රෝමි ඉලක්කම් 2ට යන්න. කර්මාන්ත ශාලාවේ නිපදවන ක්‍රීඩා භාණ්ඩයක් දෝෂ රහිත එකක් වීමේ සම්භාවිතාව සොයන්න. ඒ කියන්නේ A යන්ත්‍රයෙන් හරි B යන්ත්‍රයෙන් නිපදවන හරි සෙල්ලම් බඩුවක් දෝෂ රහිත වෙන අවස්ථානේ යන්නේ. එහෙනම් මුලින්ම A යන්ත්‍රයේ ගියපුවාම දෝෂ රහිත වීම තියෙනවා. B යන්ත්‍රයේ ගිහිලා දෝෂ රහිත වීම තියෙනවා. එහෙනම් මේ අවස්ථා ටික ඔක්කොම ගමු. එහෙනම් මුලින්ම A යන්ත්‍රයෙන් නිපදවන එකක් වෙන්නේ 5න් 2 ඒක ಗುಣ වෙන්න ඕනේ 16න් 15න්. ඊළඟට B යන්ත්‍රයට යම් 5න් 3යි 5න් 3න් දෝෂ රහිත එකක් වෙන්න 36න් 35යි. මේක මෙතනම සුළු කරගමු. 5ට 5 1යි 15ට 5 3යි. 2ට 2 1යි 16ට 2 8යි. මෙතන ලැබෙනවා 8න් 3යි කියලා. මෙතන 5ට 5 1යි 35ට 5 7යි. මෙතන 3ට 3 1යි 36ට 3 12යි. මෙතන ලැබෙනවා එකතු කිරීම 12න් 7යි කියලා. එහෙනම් මේක සුළු කරගන්න මේක උඩට ගමු. 8න් 3ට එකතු කරන්න තියෙනවා 12න් 7ක්. මෙතන හරයන් සමාන නැහැ පොදු හරයක් ගන්න ඕන 8 12 පොදු හරය 24 24ට 8 3යි 3 7 3 9යි. ඒකට එකතු වෙන්න ඕනේ 24ට 12 2යි දෙවරක් 7 14යි. 9යි 14යි 23යි යට 24. එහෙනම් දෝෂ රහිත ක්‍රීඩා භාණ්ඩයක් වීමේ සම්භාවිතාව ලැබෙනවා 24න් 23ක් විදියට. එහෙනම් ගානේ කොටස් ටික සේරම හැදුවා. දැන් බලමු මේ කොටස් වල කොහොමද ලකුණු වෙන් වෙලා තියෙන්නේ කියලා. ගානේ රෝමි ඉලක්කම් 1 කතිරස ලකුණු දානවට 1 ලකුණයි. ඊළඟට රෝමි ඉලක්කම් 2 සම්භාවිතාව හොයා ගන්නවට ලකුණු 2යි. වට කරලා දක්වනවට 1 ලකුණයි. ඒ විදිහට ගානේ රෝමි ඉලක්කම් 2ට ලකුණු 3ක් දීලා තියෙනවා. ඊළඟට ගානේ B කොටසේ පළවෙනි රෝමි ඉලක්කම මෙතෙන් 1 ලකුණයි මෙතෙන් 1 ලකුණයි මෙතෙන් 1 ලකුණයි. ඊළඟ රෝමි ඉලක්කම් 2ට A යන්ත්‍රයට 1 ලකුණයි B යන්ත්‍රයට 1 ලකුණයි. අවසන් සම්භාවිතාව 24න් 23 ලියනවට 1 ලකුණයි විදිහට ලකුණු 3ක් දීලා තියෙනවා. ගානේ B කොටසේ රෝමි ඉලක්කම් 1ට ලකුණු 3යි 2ටත් ලකුණු 3යි. එහෙනම් මම හිතනවා ගාන හදපු විදිය පැහැදිලි ඇති කියලා. මොනවා හරි අපැහැදිලි දැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.